එතකොට මේ අවුරුදු දෙක තුල දැන් බොහෝ ළමයින්ට ඉස්සරලාම දැන් මේ 2026 ඇවිල්ලා ඉන්න ළමයින්ට හරි පොඩි කාලේ තියෙන. දැන් මේ සැරේ විභාග ලියන අයටත් හරි පොඩි කාලේ පොඩි කාර්යයේ මාස ගන්න. එතකොට ඔය මාස ගන්න ඇතුළත ඔයාලගේ ජීවිතේ යන්න තියෙන තැන් වලින් ලොකු පරිවර්තනයක් ඔය මාස දෙක තුන ඇතුළත ඔයාලට කරන්න පුළුවන්. හරිද? එතකොට ඔය මාස දෙක තුන ඇතුළත ඔයාලගේ ජීවිතය හැඩගස්වා ගන්න මේ විභාගය තුල මේ විභාගයට පාඩම් කරන කාලය තුල ප්‍රධාන කරුණු කීපයක් බලපානවා. හරිද? එතකොට ඔයා මේ විභාගෙ ගොඩ දා ගන්නවා නම් මෙන්න මේ කරුණු හතර හරියට තියෙන්න ඕනේ. නැත්නම් මේක ගොඩ දා ගන්නවට හම්බෙන්නේ නැහැ. හරි? එතකොට ඒකේ ප්‍රධානම දේ තමයි අනිවාර්යෙන්ම ඔයා මේ විභාගෙට සූදානම් වෙනවා නම් ඔයා කොච්චර දුරට විභාගෙට සූදානම්ද කියලා ඔයා ඔයාගෙන්ම අහලා බලන්න ඕනේ පුතේ. හරි? හරි? ඔයා කොච්චර විභාගෙට සූදානම්ද? මම මේ විභාගේ ගොඩ දාගන්න මම කොච්චර දුරට දවසකට පාඩම් කරනවාද? හරිද? මම කොච්චර දුරට මගේ අනිකුත් දේවල් කැප කරලා මම කොච්චර දුරට මේකට පාඩම් කරනවාද? මම මේ පාඩම් කරන ඒවා නැවත නැවත ආවර්ජනය කරලා මතක තියාගෙන ඒවට කෙටි සටහන් ක්‍රම වෙන්න පුළුවන් හයිලයිට් ඕන එක. නැවත ආවර්ජනය කරලා ඒ පාඩම් ටික මගේ කරගන්න මම කොච්චර දුරට උත්සාහ කරනවාද? මම මේ විභාගෙට කොච්චර සූදානම්ද? ඔයාගේ අනාගතයේ තීරණය කරන විභාගෙට ඔයා කොච්චර දුරට සූදානම්ද? ඒක තමයි අංක 1 වෙන්න ඕනේ. ඒක තමයි අංක 1 වෙන්න ඕනේ. ඔයාලා වෙන වෙන බාහිර දේවල් වලට විවිධ මේ උදාහරණ කියයි නැත්නම් විවිධ මේ නිදහසට කරුණු කියයි පුතේ. මට මුදල් නැහැ. හරිද? මුදල් නැහැ කියන එක නිදහසට කාරණයක් තමයි. හැබැයි මුදල් නැති ගොඩ ආය මගේ පන්තිට ඇවිල්ලා වැඩේ කොට දාගෙන තියෙනවා පුතේ. හරිද? එතකොට මට මේ ගෙදර පරිසරය, ගෙදර වටපිටාව හරියන්නේ. ඒ ගෙදර වටපිටාව හරියන්නේ නැති ගොඩාක් ළමයි තමන්ගේ යාළුවන්ගේ ගෙදර ගිහිල්ලා නැත්නම් නෑදෑයින්ගේ ගෙදර ගිහිල්ලා තමන්ගේ දේ කරගන්න පුතේ. හරිද? එතකොට ඔයාට ප්‍රශ්න වලට කොච්චර දුරට සොලියුෂන් හදාගෙන ඒ ප්‍රශ්න වලින් ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න කොච්චර දුරට මහන්සි වෙනවද කියන එක. ඒක තමයි මම කිව්වේ පළවෙනි දේ තමයි ඔයාගේ සූදානම තියාගන්නේ කොහොමද කියන එක තමයි මේ විභාග ලෑස්තියේදී අංක 1 වෙන්න ඕනේ. ඔයා කොච්චර දුරට අයිස්ථාන කරගෙන තියෙනවද මේ විභාගයෙන් පස්සේ ඔයාගේ ජීවිතය හැඩගස්ව ගන්න මේ විභාගයට කොච්චර මහන්සි වෙන්න ඕනේද කියලා. මුතේ හොඳට මතක තියාගන්න. ඔයාගේ අනාගතේ ඔයා බයික් එකක යනවද නැත්නම් ගොඩාක් දුප්පත් ජංගල ළමයි එනවා. එතකොට ඔයා ෆුට්සයිකල් එකක යනවද ඔයා බයික් එකක යනවද ඔයා කාර් එකක යනවද? ඒක තීරණය කරන ප්‍රධාන බලවේගය නැත්නම් ප්‍රධාන කරුණු කීපයේ ප්‍රධානම දේ තමයි අධ්‍යාපනය කියන්නේ. ඔයා ඉස්සරහට බයික් එකක යනවද වාහනයක යනවද කියන දේ තීරණය කරන ප්‍රධානම කරුණ තමයි අධ්‍යාපනය. තව දේවල් තියෙනවා. ඔයාට ඉස්සරහට සමහර විටක මේ A level පාස් වුණ හැමෝම කාර් වල යන්නේ නැහැ නේ පුතේ. A level පාස් වුණ නැති හැමෝම ෆුට් සයිකල් වල යන්නේත් නැහැ. ඒගොල්ලෝ ව්‍යාපාරිකයෝ වෙනවා නැත්නම් තමන්ගේම ව්‍යවසායකයෝ වෙනවා තමන්ගේම දෙයක් ගොඩ නගාගෙන ඒ වගේ තියෙනවා. හැබැයි මම කියන්නේ හරිම ලේසියෙන් ඔයා ඉදිරියට ඔයා කරන්න ඕනේ දෙයින් ප්‍රධානතම දේ අධ්‍යාපනය. එතකොට මේ මාස 4න් මාස 5න් තමයි තීරණය වෙන්නේ පුතේ ඔයා බයික් එක යනවද කාර් එක යනවද කියන එකේ ප්‍රධාන බලවේගයට ඔයාට එකතු වෙන්න පුළුවන්ද කියන එක. ඔයාගේ ජීවිතේ ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයේ තීරණය වෙන්නේ මේ මාස 4න්. ඔයාගේ ජීවිතේ ඉදිරියට මොන වගේ දේවල්ද හමුව කරගන්න. කොච්චර මොන සමාජයකද ඉන්න කියන එක තීරණය වෙන්නේ මේ විභාගේ. ඔයාට සමහර විටක ගමක ජීවත් වෙන පුතෙක් දුවෙක් නම් ඔයාට සමහර විටක කොළඹ විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන්. කොළඹවට ජයවර්ධනපුර කැලණිය ඕනේ විශ්වවිද්‍යාල. අතනින් ගියම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඔන්න ඔය විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා තමන්ගේ අධ්‍යාපනය හදාරන්න තියෙන අවස්ථාව. එතන පුතේ අධ්‍යාපනය විතරක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. ඔයාට හිතන්න නැති ලොකු සමාජයක් එතන ගොඩ නැගෙනවා. ඒ සමාජයත් එක්ක ඝට්ටණය වෙලා ඔයාගේ ජීවිතේ ලොකු පරිවර්තනයක් කරගන්න ඔය විශ්වවිද්‍යාල කාලය තුල. ඒකින ප්‍රධානම දේ තමයි අන්න ඒ දේ ළඟා කරගන්න ඔයා කොච්චර සූදානම්ද කියන එක අංක 1කට බලන්න. අංක 2. අංක 2 තමයි ඔයාව එහෙම තැනකට යවන්න ඔයාගේ නිවසේ පරිසරය කොච්චර දුරට සූදානම් වෙලා තියෙනවාද කියන එක. හරිද?
අනේක විදක දුක් විඳින දෙමව්පියෝ ඉන්නවා. හරිද? කුලී වැඩ කරන දෙමව්පියෝ ඉන්නවා. සමහර විටක විවිධ සමාජ ප්‍රශ්න නිසා පෞල් ප්‍රශ්න වෙන්න පුළුවන්, වෙනත් ප්‍රශ්න වෙන්න පුළුවන්. හවසට ළමයට පාඩම් කරන්න දෙන්නේ නැහැ. මත්පැන් පානය කරලා එනවා. නැත්තම් ඔයා පාඩම් කරද්දී ඔයාගේ අම්මයි තාත්තයි තව පැත්තක රණ්ඩු වෙනවා. නැත්තම් ඔයා පාඩම් කර කර ඉද්දී තාත්තගේ මොන හරි වැඩක් ඔයාට කියන මේ දේ කරන්න ඔයාගේ පාඩමේ මනස ඒ පාඩම් කරන මානසිකත්වයෙන් බිඳෙනවා. නැත්තම් ඔයා පාඩම් කර කර ඉද්දී පාඩම් විතරද කරන්නේ අම්මට ඇවිල්ලා උදව් කරන්නේ නැද්ද? උඹ කොහොමද කසාදයක් බැඳලා පවල් කරන්නේ? එහෙම අහන අම්මලා ඉන්නවා. හරිද? එතකොට මම කියන්නේ ඔයාගේ සූදානම අර විදිහට තියෙද්දිම ඔයාව ඒතරට යවන්න ඔයාගේ නිවසේ කට්ටිය කොච්චර කැපකිරීමක් කරනවද කියන එක. සමහර ළමයි ඉන්න පුතේ සමහර අම්මලා තාත්තලා පාන්දර 4ට තමන්ගේ ළමයාව දාන්නේ ක්ලාස් එකට. ඊළඟ කාලේ ක්ලාස් එකට පාන්දර 4ට දාන්න. ඒක ඉවර වෙලා ඒ ළමයා ඉස්කෝලේ ගිහිල්ලා හවස ක්ලාස් ඉඳලා ඒ ළමයා ආයෙත් එකට එන්න එනවා. සමහර අම්මලා ඉන්නවා සෙනසුරාදා දැන් ඔය ක්ලාස් එකේ 15 ඉන්නවා. හරිද? සමහර අම්මලා ඉන්නවා සෙනසුරාදා උදේ ළමයා ගෙන්නගෙන ක්ලාස් එකට එක්කගෙන ඇවිල්ලා ඊට පස්සේ ඒ ක්ලාස් එක ඉවර වෙලා සාමාන්‍ය පැය 2 හෝ 4 කියන්නකෝ 12ට ළමයාත් එක්කම කෑම කනවා පහල. මම දැකලා තියෙන පහලට යද්දි. හරි. කෑම කනවා. ඊට පස්සේ ළමයාත් එක්කම තේ එක බොනවා. දීලා ඔයාගේ ක්ලාස් එක ඉවර වෙනකන් ඒ අම්මා හරි තාත්තා හරි පහල ඉන්නවා පුතේ. එහෙම කැපකිරීම කරන දෙමව්පියොත් ඉන්නවා. සමහර දෙමව්පියෝ ඉන්නවා තමන්ගේ ළමයා පාඩම් කරනකම් තේ එක හදාගෙන ඒ දෙමව්පියෝ දිදිපරන. එයාලට හොඳට මට මතකයි මගේ අම්මා මේ මම එක්සෑම් කරන කාලේ මේ මම පාඩම් කරනවා. එයා පුටු සෙටිය නිදාගෙන ඉඳී. හරිද? එයාට අපූර්වට ඇඳට ගිහිල්ලා නිදා ගන්න පුළුවන් නෑ. මට නිින්ද ගිහිල්ලාද කියලා බලන වෙලාවක නැගිටලා මට තේ එක හදලා දෙනවා. හරිද? එහෙම කැපකිරීම කරන දෙමව්පියොත් ඉන්නවා. ඒ අතරතුර ඔයාට පාඩම් කරන්න පුළුවන් පරිසරය කොච්චර දුරට හදලා දෙනවද කියන එකක් තීරණය වෙනවා ඔයාගේ මේ යන ගමනට. ඒකින්ද තමයි මම මේ නිවසේ වටපිටාව කියන කිතාව වැදගත්. නිවසේ වටපිටාව හැදුන දරුවෙක්ට එයාගේ උවමනා උත්සාහය තියෙනවා නම් ගෙදර අයත් ඒ ළමයාගේ මානසික ඒකාග්‍රතාවය ගැන ලොකුවට දිනනවා. සමහර අම්මලා ඉන්නවා එක්සෑම් කාලේට ගෙදරකට නෑදෑයෙක් ගෙන්න ගන්න. හරිද? ගෙදරකට මිනිස්සෙක් එනවට අකමැති එක්සෑම් කාලේදී. හරිද? එතකොට කියනවා කතා කරලා අනේ එන්න නම් එපා මේ අපේ පුතා අපේ දුව මේ විභාගෙ ලියනවා. ඒකින්ද මේ පුළුවන් නම් විභාගෙ ඉවර වෙලා එන්නකෝ. එහෙම කරන කියන කට්ටිය. මට මේ ළඟදී දුවෙක් හම්බුණා. ඒ දුව අලුතෙන් මේ පදිංචියට ඇවිල්ලා මේ කුරුණෑගල ලවට නාගරික පරිසරයකට එයා අවුරුදු 12ක්ම මේ අධ්‍යාපනය හදාරලා පාඩම් කරලා තියෙන්නේ මීට කිලෝමීටර් 20කට එහා පැත්තේ එයාලගේ ගෙදරක. එයා පාසල් යන වටපිටාව හින්දා අනිකුත් දේවල් හින්දා තමයි මේ එක්සෑම් එකට මාස කිහිපයක් තියලා ගෙට ගැවිදලා තියෙන්නේ. එයාට නමුත් අලුත් ගෙදරේ පරණ මේ පාඩම් කරපු වටපිටාව හදාගන්න බැරි වෙලා තියෙනවා. හරිද? තාම ඒක නුහුරුයි. එයා ඉස්කෝලේ ඇරලා ගියපු ගමන් අම්මා ලෑස්ති වෙලා ඉන්න බත් මුලකුත් බැදගෙන අය අර පරණ ගෙදරට යනවා පුතේ පරණ කාමරේට. පරණ කාමරේට ගිහිල්ලා තමයි ළමයා පාඩම් කරන්නේ. එච්චරද දෙමව්පියෝ තමන්ගේ වටපිටාව කියන එක ළමයාගේ මානසික ඒකාග්‍රතාවය කියන එක හිතන දෙමව්පියෝ ඉන්නවා. ඒකින්ද මේක ළමයාගේ විතරක් විභාගයක් නෙවෙයි ළමයට අවශ්‍ය පරිසර නිර්මාණය කරලා දෙන එක දෙමව්පියන්ගේ යුතුයකමක්. එහෙම දෙමව්පියෝ ලබන්න ඔයාලා කොච්චර දුරට වාසනාවන්තද? එහෙම පරිසරයක් නැත්නම් එහෙම පරිසරයක් ගොඩනගා ගන්න පුතේ ඔයාලට පෞරුෂයක් තියෙන්න ඕන. එහෙම පරිසරයක් ගොඩනගා ගන්න පෞරුෂයක් තියෙන්න ඕන කියන්නේ එහෙම පරිසරයක් ගොඩනගා ගන්න පෞරුෂයක් තියෙනවා නම් කෙලින්ම මම ඔය දෙතුන් දෙනෙක්ට කියලා තියෙනවා දුවලා පුතාලා හරි හොඳට කතා කරන්න. තාත්තා හවසට දීලා එනවා නම් පාඩම් කරන්න බැරි නම් තාත්තත් එක්ක සුහදව කතා කරන්න පුළුවන් පෞරුෂයක් ඔයාලට තියෙන්න ඕන. හරිද? මට ඕන තරම් ළමයි ප්‍රශ්න කියනවා තමන්. හරිද? ඒ ප්‍රශ්න අහුවම පිස්සු වෙනවා පුතේ. සමහර දෙවෝපියෝ ඒ ළමයින්ට සලකන විදිහ. හරිද? එතකොට අම්මා තාත්තා අතර ප්‍රශ්න තියෙන්න පුළුවන්. අම්මා තාත්තා දික්කසාද වෙලා තියෙන්න පුළුවන්. එහෙම ඕන තරම් ළමයි පුතේ මේ ගේම් එක ගොඩ දාගෙන තියෙනවා. ඒකින්ද වා හොඳට මතක තියාගන්න මේ නිවසේ වටපිටාව නැත්නම් නිවසේ පරිසරය කියන එක අංක 2 ඔයාගේ මේ එක්සෑම් එක ගොඩ දාගන්න. පළවෙනි එක ඔයා කොච්චර දුර සූදානම්ද එක්සෑම් එක ගොඩ දාගන්න. දෙවෙනි එක තමයි ඔයාගේ නිවසේ පරිසරය කොච්චර දුරට සූදානම්ද. ඊළඟට තමයි පුතේ ඔයා සූදානම් වෙලා නිවසේ වටපිටාව සූදානම් වෙලා ඔයා ගුරුවරයෙක් ගාවට එන පාසලේ වේවා ටියුෂන් වේවා ඕන තැන
පුතේ ගුරුවරයා කියන කෙනා ටියුෂන් ඔයාලා දැකලා තියෙනවා මම කිසිම ටියුෂන් ගුරුවරයෙක්ට බයිනවා ටියුෂන් ගුරුවරයෙක්ගේ නමක්වත් කියලා දැකලා තියෙනවා අඩුමතර මේ පොලිටිකල් සයන්ස් වලට සම්බන්ධ ගුරුවරයෙක්ගේවත් මම නමක් කියන්නේ නැහැ නේ කවවත් විවේචනය කරන්නේ ඔය පාසල තුල මම සමහර ළමයි නෝට්ස් පෙන්නනවා අපි යන පාඩමත් එක්ක බලද්දි සමහර වෙලාවල් වල පාසලේ පිටුවයි දෙකයි උගන්වලා තියෙන සමහර හේතු කියන හැබැයි ඒකට මම ඩිරෙක්ට් ආපෝ ඔය ඉස්කෝලේ ගුරුවරු එහෙම නැහැ සියලුම ගුරුවරු පුතේ දක්ෂයි. තමන් සතුව තියෙන තමන් දන්නා දේ කොච්චර දුරට අනෙකාට කියලා දෙන්න පුළුවන්ද බැරිද කියන එක අනුව තමයි ගුරුවරයාගේ තන වෙනස් වෙන්නේ. නැත්නම් ගුරුවරයාගේ ක්වොලිෆිකේෂන් ගැන ප්‍රශ්නයක් නැහැ. A level වලට අදාළ සබ්ජෙක්ට් එක කරලා තියෙනවා නම් නැත්නම් මොනවා හරි වෘත්තීමය වශයෙන් ඒකට පළපුරුද්දක් තියෙනවා නම් නැත්නම් උපාධියක් තියෙනවා නම් ඩිප්ලෝමා එකක් තියෙනවා නම් ගුරුවරයෙක් වෙන්න පුළුවන් පුතේ. හැබැයි ඒ ගුරුවරයා කොච්චර දුරට ඔයා කරන දෙයට ඔයා වෙනුවෙන් එයා දන්න දේ කොච්චර දුරට ඔයාට සම්ප්‍රේෂණය කරන්න කොච්චර දුරට වෙහෙසෙනවද අන්න ඒ අනුව තමයි පුතේ තීරණය වෙන්නේ ගුරුවරයා හොඳද කියලා. ඒකින්ද ඔයාට හම් වෙන ගුරුවරයා ඔය විභාගයට දාගන්න ඉතාම වැදගත්. හරිද? ඉතාම වැදගත්. ඒ ගුරුවරයා විවිධ දේවල් මම ඔය දැන් ඔයාලට අමාරු මතක තියාගන්න අමාරු දේවල් වලට මම කතන්දර කියලා දෙන්නේ නේ මේ කතන්දර මතක තියාගන්න එතකොට ඔය ඔක්කොම මතකයි කියන සමහර ළමයි ඔය අධ්‍යයන ප්‍රවේශ පාඩම අධ්‍යයන ප්‍රවේශ හත පාඩම් නැති ළමයි ඉන්නවනේ හැබැයි මම කියන්නේ විනාඩි 5ක් ඇතුළත මම ඔයාලා ඔක්කොටම ඕක ඔළුවට දානවා කියන්නේ ඒ වගේ දානවා නේද හැම ළමයිම නැගිට අහනවා නේද මම මේ අධ්‍යයන ප්‍රවේශ හත දැන් අධ්‍යයන ප්‍රවේශ පාඩම මේව කරන්න අධ්‍යයන ප්‍රවේශ ටික මතක තියන්න බෑ පුතේ හරි ඒකින්ද ඔය ඒ විවිධ දේවල් ගුරුවරයා උගන්වනවා. Taman දන්න දේ අනිකාට සම්ප්‍රේෂණය කරන්න විවිධ උපක්‍රම යොදනවා. අන්න ඒ උපක්‍රම යොදන්න කොතරම් සාර්ථකද ඒ උපක්‍රම භාවිතා කරන ළමයා කොච්චර දුරට ඒක ඔළුවට ගන්නවද? ඒ අනුව තමයි පුතේ දක්ෂ ගුරුවරයෙක් නිර්මාණය. ඒ හැර ගුරුවරු කවදාවත් අදක්ෂ නැහැ. ගුරුවරු අදක්ෂ නැහැ පුතේ. හරිද? ඒකින්ද ඔයාගේ ගුරුවරයා කියන දේ තිතාව වටිනවා. හොඳ ගුරුවරයෙක් තෝරගන්න ඕනේ ඔයාගේ සබ්ජෙක්ට් වලට. හරිද එතකොට මම පළවෙනි එක කිව්වා ඔයා කොච්චර දුරට සූදානම්ද දෙවෙනි එක කිව්වා ඔයාගේ නිවසේ වටපිටාව කොච්චර දුරට සූදානම්ද ඊළඟට ගුරුවරයා ඊළඟට තමයි පුතේ ඉතාම වැදගත් සාධකයක් සමීපත ඉන්නවාගේ ඉන්න නැත්තම් මේකදී මම ගොඩක්ම හඳුන්වන්නේ ඔයාගේ යාළුවා මේ එක්සෑම් එක ගොඩ දාගන්න ඔයාගේ යාළුවා කියන දේ ඔයා ළඟින්ම ඉන්න කෙනා ඉතාම වැදගත් හේතුව තමයි පුතේ මේ ඔයාගේ සූදානම හරි නිවසේ වටපිටාව හරි ගුරුවරයා හරි ඒ ඔක්කොම ඔයාගේ සම වයසේ නෙවෙයි පුතේ එතකොට හැමෝටම මට ගොඩක් දේවල් ළමයි කියනවා මට තේරුම් ගන්න පුළුවන් මේ තරුණ වයසේ ළමයින්ගේ ප්‍රශ්න. හරිද? එතකොට ගොඩක් ඔයාලා දැකලා ඇති ක්ලාස් ඉවර වෙලා ළමයි ගොඩක් ප්‍රශ්න තමන්ගේ කියනවා. එතකොට ඒ ප්‍රශ්න අපට අපේ වයසත් එක්ක කියන්න බැරි සම වයසේ ඉන්න අයගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. හරිද? ඒ ප්‍රශ්න ෂෙයා කරගන්න ගොඩක්ම තමන්ගේ ළඟින් ඉන්න එක්කනත් එක්ක. එතකොට ළඟින් ඉන්න එක්කන වැඩේ අවුල් කරොත් ළඟින් ඉන්න එක්කනට රහස් පෙම් සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒ ගොඩටම ඔයා අදලා දාන්න ගියොත් හරිද මටත් කොල්ලෙක් ඉන්නවනේ උඹටත් කොල්ලෙක් ඉන්නවා මටත් කෙල්ලෙක් ඉන්නවා උඹටත් කෙල්ලෙක් ඉන්නවනේ උඹත් කෙල්ලෙක් හොයාගන්න. ඔන්න ඔය දේවල් දිගින් දිගටම කරොත් Tamanගේ ළඟම ඉන්න කෙනා Tamanගේ ජීවිතයේ ගොඩක් තීරණ වලට බලපාන පුතේ. ඒකින්ද කොච්චර දුරට මේ වාගේ යාළුවා කියන කෙනා කොච්චර දුරට ඔයාට පොසිටිව් දෙයක් කරයිද ඔයාගේ ජීවිතේ පොසිටිව් වෙනවා නෙගටිව් දෙයක් කරයිද ඔයාගේ ජීවිතේ නෙගටිව් වෙනවා හරිද දැන් කිසිම වෙන මොනවත් ඕනේ නැහැ උදේ කියන්නකෝ ඔයාලා දැන් උදේම එන්නේ මේ උදේම ආපු ගමන් දැන් රිවිෂන් එක කියනවා ඔයාලගේ ටෙස්ට් එක තියෙනවානේ ටෙස්ට් එක තියෙද්දි හැමදාම මම සූදානම් කරලා තියෙනවානේ පේපර් එක කරන් එතකොට පේපර් එක කරද්දී ඒ ටෙස්ට් එකෙන් පස්සේ ඉන්ටර්වල් එකේ පස්සේ අපි පාඩම කරන්නේ දැන් ගොඩක් කට්ටිය සමහර ළමයි ඔය ටෙස්ට් එකට එන්නේ හරිද? අයි උදේ පාන්දරම එන්න බෑ. 7:00 වෙද්දී එන්න බෑ. හරිද? එතකොට ඔයා 7:00 වෙද්දී එනවා. ඔයාගේ යාළුවෙක් ඔයා බලන්නේ එතකොට ඌ කෝල් එකක් දීලා කියනවා. ඔය ටෙස්ට් එක උඩ නෑ බං අපි මේ පාඩම කරන වෙලාවටම යන් කියලා. අන්න ඔයාට ඒ ටෙස්ට් එක මග අරනවා පුතේ. හරිද? එක්ක අද ක්ලාස් එන්න ඕනේ නෑ බං. අද අපි පොඩ්ඩක් හතලගේ දවරම පැත්තේ යන්න ඇවිදින්. අද ෆිල්ම් එකක් බලන්න නැද්ද? හරි? මේ ෆිල්ම් එක කියන කතාවේදී මතක් වුණේ පුතේ මම මේ වීඩියෝ එක බලන කට්ටිය මගේ යාළුවෝ ඉන්නවනේ. හරිද? ඕනනම් ඒ කට්ටිය සාක්ෂිදාරයි මම මගේ කීප දෙනෙක් එක්ක තමයි මම යාළුවෝ කීප දෙනෙක් එක්ක තමයි මේ ක්ලාස් ආවේ ඒකෙන් මම ජීවිතේට ක්ලාස් කට් කරලා නැහැ හරිද
එක අවස්ථාවක ක්ලාස් එකට නොගින් ඉඳලා තියෙනවා ඒක අපේ ගෙදරක් දාන්න. ඒ කියන්නේ ගෙදරට කියලා තමයි දා ක්ලාස් කට් කරන්නේ. හේතුව තමයි ඔය මට විදිහට ඔය විජේනන්ද සිරි මහත්මයා රංගපාපු මේ ෆිල්ම් එකක් මට මතකේ හරිනම් කිං හන්ටර් හරි සුහදකොක හරි ඒක ඔය ෆිල්ම් හෝල් වලට ඇවිල්ලා මේ බලන්න යන්න හිතාගෙන හිටියා මේ පොඩි ආතල් එකකට එක බලන්න යන්න හිතාගෙන හිටියා ඒ උනාට ඒකේ අවසාන දවස කියලා අපි දන්නෙත් නෑ ඔය ක්ලාස් තිබ්බ දවස තමයි අවසාන දවස වෙනන අවසාන දවස ඉතින් මේ ඒකින්ද උදේ 8:12 ක්ලාස් එක තිබ්බේ ඒ 8:12 ක්ලාස් එක කිව්වා අපි ගෙදරට කිව්වා අද අපි ක්ලාස් කට් කරනවා ඒක ක්ලාස් කට් කරන්නේ මෙන්න මේ හේතුව හින්දා කියලා මට ඔය මගේ A level ජීවිතය තුලම එකම එක පාරේ ක්ලාස් කට් කරේ උදේ ඒකත් උදේ ඒක බලලා හවසයි ක්ලාස් එකට ආවා ඒ කියන්නේ 1:05 තියෙන ක්ලාස් එකට ආවා හරි එතකොට මමත් එක්ක හිටපු යාළුවෝ කිසිම කෙනෙක් මචං අද ක්ලාස් කට් කරලා ෆිල්ම් එකක් බලන්න යක් අද මේ දවරම් පැත්තේ ඇවිදින්න යක් එහෙම කවදාවත් එහෙම උනේ නැහැ හරි ඒකින්ද ඒගොල්ලොත් අද සාර්ථක තැන්වල ඉන්නවා අපිත් අද සාර්ථක තැන්වල ඉන්නවා ඒකින්ද ඔයාගේ යාළුවා කියන දේ ඔයාගේ සමීප පුද්ගලයා කියන දේ ඉතින් වටිනවා මෙන්න මේ බලවේග හතර මෙන්න මේ කරුණු හතර ඔයාට හරියට තියෙනවා නම් පුතේ ඔයාට විභාග කොට දාගන්න ලේසි ඔයා හරියට වැඩ කරන්න ඕනේ ඔයාගේ සූදානම තියෙන්න ඕනේ ඔයා ඒක වෙන්නේ නිවසේ ආය ඔයාගේ වටපිටාව හදලා දෙන්න ඕනේ ඊට පස්සේ ගුරුවරයා ඒකේ හොඳ වටපිටාවක් හදලා දෙන්න ඕනේ ඊට පස්සේ ඔයාගේ ළඟින්ම ඉන්න යාළුවෝ ඔයාව ඔයාගේ මනස ඒකට සූදානම් කරන්න ඕනේ. හරි මචං අපි එකතු වෙලා අද අපි ඔන්ලයින් ඇවිල්ලා මේ පේපර් එකක් කරමු නේද? හරි ඩිස්කස් කරමු නේද මේක? දැන් මං කියන අලුත් තාක්ෂණයත් එක මං කියන්නේ. නැත්තම් යාළුවෙක් ගෙදර යන්න පුළුවන්. ගෙදර ගිහලා අද අපි මචං සර් දීලා තිබ්බ අර ලියන්න දීපු ප්‍රශ්න ටික කරමු. වැරදුණු ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. ඔය MCQ එක කොහොමද මෙහෙම තර්ක කරලා ගන්න ඕනේ. හරි. ඔන්න ඔය දේවල් කියන්න පුළුවන්. ඉතින් ඔන්න මේ බලවේග හතර මෙන්න මේ කරුණු හතර පුතේ හරියට තියෙනවනම් මේ මාස ගාන ඇති හරියට වැඩි කොට දාගන්න. හරිද? ඒකින්ද හොඳට මතක තියාගන්න. තමන්ගේ අනාගතය නිර්මාණය කරගන්න මේ කරුණු හතර තමන්ට නැත්තම් ඒක ගොඩනගා ගන්න පෞරුෂයක් වාඩි දෙන්න ඕනේ. ඒ අනුව තමයි වගේ ජීවිතේ සාර්ථක වෙන්න පුතේ. හරි?